ත්‍රිකෝණයක බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණවල විශාලත්වය අතර සම්බන්ධයක් ගොඩනගා ගන්න විදියක් අපි මේ පාඩමේදී ඊළඟට සාකච්ඡා කරනවා. ත්‍රිකෝණයක බාහිර කෝණ සහ අභ්‍යන්තර කෝණ අතර ඇති සම්බන්ධය අපි හඳුන්වන්නේ බාහිර කෝණ ප්‍රමේය විදිහට. දැන් මේ ප්‍රමේයෙන් කියවෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ත්‍රිකෝණයක ඕනෑම පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය එහි අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙනවා කියලා මේ ප්‍රමේයෙන් කියවෙනවා. නික් අපේ යාළුවන්ට මේ ප්‍රමේයෙන් කියවන දේ තවත් සරල කරලා පැහැදිලි කරලා දෙන්න පුළුවන් නේද? නික් ඉතින් කොහොමත් ගණිතයට අදාළ දේවල් සරලව කියලා දෙන්න දක්ෂයිනේ. හොඳයි යාළුවනේ, මම ඔයාලට දැන් මේ ප්‍රමේය පිළිබඳව පැහැදිලි කරන්නම්. මේ ප්‍රමේය හරිම සරල ප්‍රමේයක්. ඔයාලට හරිම ලේසියෙන් මේ ප්‍රමේය තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයාලට මේ පෙන්නලා තියෙන ABC ත්‍රිකෝණයේ BC පාදය D දක්වා දික් කළොත් හැදෙන ACD කෝණය ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ වෙන ABC කෝණයේත් BAC කෝණයේත් එකතුවට සමාන වෙනවා කියලා තමයි මේ ප්‍රමේයයෙන් කියන්නේ. ඒ අනුව බාහිර කෝණ ප්‍රමේයයෙන් කියවෙන දේ අපිට මේ ත්‍රිකෝණයට අදාළව මෙහෙම ලියන්නත් පුළුවන්. දැන් අපි බාහිර කෝණ ප්‍රමේය භාවිතා කරලා ගැටලුවක් විසඳන්නේ කොහොමද කියලා මුලින්ම ඉගෙන ගමු. එතකොට මේ ප්‍රමේය තවත් හොඳට තේරුම් ගන්න ඔයාලට පුළුවන් වෙයි. මේ ප්‍රමේය යොදා ගනිද්දී සැලකිය යුතු වැදගත්ම කාරණය තමයි හරියාකාරව සම්මුඛ කෝණ දෙක හඳුනා ගන්න එක. අපි තෝරාගන්න ත්‍රිකෝණයේ බාහිර කෝණයේ සමග බද්ධ වෙන අභ්‍යන්තර කෝණය හැර අනික් අභ්‍යන්තර කෝණ දෙක තමයි මෙතනදී සම්මුඛ කෝණ විදිහට හඳුනාගන්නේ. මේ දීලා තියෙන ගැටලුවේ ACT ත්‍රිකෝණයේ AT පාදය S දක්වා දික් කිරීම නිසා STC බාහිර කෝණය නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලට පැහැදිලි වෙන්න ඕනේ STC කෝණයට බද්ධ වන CTA කෝණය හැර අනික් අභ්‍යන්තර කෝණ යුගලය වන TCA සහ CAT කෝණ දෙක තමයි STC කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ යුගලය වෙන්නේ කියලා. ඒ නිසාම බාහිර කෝණ ප්‍රමේයට අනුව අපිට සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් TCA එකතු කිරීම CAT සමානයි STC කියලා. ඒ අනුව එක් එක් කෝණයට අදාළ අගයන් ආදේශ කරාම අපිට TCA සඳහා පිළිතුර විදිහට අංශක 105 ලැබෙනවා. එහෙනම් අපි දැන් දෙවෙනි ගාන හදන්නේ කොහොමද කියලා බලමු. මේ දීලා තියෙන රූපය සංකීර්ණයි වගේ පෙනුනට බාහිර කෝණ ප්‍රමේය ඔයාලට තේරුණා නම් මේ ගානේ අහලා තියෙන A සහ B සඳහා අගයන් ඉක්මනින් හොයාගන්න ඔයාලට පුළුවන්. ABC ත්‍රිකෝණය සැලකුවොත් BC පාදය D දක්වා දික් කරාම ලැබෙන ACD කෝණය බාහිර කෝණය ලෙස ගත්තොත් BAC සහ ABC කෝණ අභ්‍යන්තර සම්මුඛ කෝණ විදිහට හඳුනගන්න පුළුවන්. ඒ අනුව බාහිර කෝණ ප්‍රමේයට අනුව A එකතු කිරීම අංශක 50 සමානයි අංශක 70 වන ලෙස සමීකරණයක් ලබා ගන්න පුළුවන්. සමීකරණය විසඳුවාම A සඳහා පිළිතුර අංශක 20ක් විදිහට ලැබෙනවා. ඒ ආකාරයටම ACD ත්‍රිකෝණය සලකලා ADE එහෙමත් නැත්නම් B කියන කෝණය බාහිර කෝණයක් විදිහට ගත්තාම බාහිර කෝණ ප්‍රමේයට අනුව B කෝණය අංශක 70 එකතු කිරීම අංශක 40ට සමාන වෙනවා. මේ සමීකරණය විසඳලා අපිට B සඳහා අගය අංශක 110ක් විදිහට ගන්න පුළුවන්.
දැන් ඔයාලට බාහිර කෝණ ප්‍රමේය සහ ත්‍රිකෝණයක බාහිර කෝණ නිර්මාණය වෙන ආකාරය වගේම අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකක විශාලත්වය බාහිර කෝණය සමග සමපාත වෙන විදිහ තව දුරටත් පැහැදිලිව විස්තර කරන නිරූපණයක් බලා ගන්න පුළුවන්. දැන් මෙහි ඔබට ත්‍රිකෝණයක් නිර්මාණය වෙන ආකාරය පෙන්වනවා. ඊට පස්සේ ත්‍රිකෝණයේ ඇති පාද සියල්ලම මෙන්න මේ ආකාරයට දික් කරන්න ඕනේ. එවිට ඔබට පේනවා ඇති මෙහි බාහිර කෝණ තුනක් රතු පාටින් නිර්මාණය වෙලා තියෙනවා. එහි ඇති බාහිර කෝණ දෙකක් පමණක් සැලකුව විට මෙන්න මේ ආකාරයට ඊට අදාළ අභ්‍යන්තර කෝණ දෙක නිල් පාටින් දක්වන්න පුළුවන්. එය ආකාර තුනකට ඔබට දැන් පෙන්වනවා. ඊට පස්සේ ඔබ මෙහි අන්තිමටම පෙන්වන ත්‍රිකෝණයේ පිහිටා ඇති බාහිර කෝණය සහ ඊට ඉදිරියෙන් නැති අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක දෙස හොඳින් බලන්න. දැන් ඔබට පේනවා ඇති මේ ත්‍රිකෝණයේ ඇති නිල් පාටින් පෙන්වන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක රතු පාටින් පෙන්වන බාහිර කෝණය මතට ගෙනා විට රතු පාටින් පෙන්වන බාහිර කෝණය මතට ඒවා සමපාත වෙන බව. ඒ අනුව මෙහි රතු පාටින් දැක්වෙන බාහිර කෝණයේ විශාලත්වය සමාන වෙන්නේ මෙහි නිල් පාටින් පෙන්වන අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකෙහි එකතුවට බව ඔයාලට දැන් තවත් හොඳින් පැහැදිලි වෙන්න ඇති. දැන් ඔබට පුළුවන් මේ ක්‍රියාකාරකම දෙස බලන්න. ඔබට දැන් මේ පෙන්වන ත්‍රිකෝණයේ ශීර්ෂවල පිහිටීම වෙනස් වීමෙන් බාහිර කෝණයේ සිද්ධ වෙන වෙනස එක්ක අභ්‍යන්තර කෝණ ගොඩනගන සම්බන්ධතාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. බාහිර ත්‍රිකෝණ ප්‍රමේයට අනුව බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමාන වෙන බව ඔබට මෙය තව දුරටත් පැහැදිලි කරනවා. මේ ප්‍රමේය පාවිච්චි කරලා ගණන් හදන්න ඉගෙන ගත්තට විතරක් මදි. 10 ශ්‍රේණියේ ඉන්න ඔයාලා බාහිර කෝණ ප්‍රමේය සාධනය කරන විදිහත් ඉගෙනගෙන ඉන්න එක ඉතාමත් වැදගත්.